හල්ලෝ යාලුවනි ඉතින් ඔන්න අද වීඩියෝකින් ගෙනල්ලා තියන්නේ SG119 කියන මෙන්න මේ සුපිරි බ්‍රශ්ලස් මෝටර් ඩ්‍රෝන් එක. ඉතින් අද වීඩියෝ එකෙන් මේ ඩ්‍රෝන් එකේ ෆුල් රිවිව් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ ඩ්‍රෝන් එකේ පවුච් එක පැත්තෙන් ගත්තොත් ඉතින් ඔයාලට පේන ඇති හොඳ පවුච් එකක් අපිට මෙන්න මේ ඩ්‍රෝන් එකට ලැබිලා තියෙන. ඉතින් ඔයාලට ආරක්ෂාවට හොඳට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පවුච් එක තියෙන හින්දා. ඉතින් ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩ්‍රෝන් එකේ ඉතින් වැඩි කියන්න දෙන්න මේකේ පාට දෙකක් තියෙනවා. සුදු වයිට් කලර් එකයි නිකන් දුඹුරු පාට හුරු කලර් එකකුයි. ඉතින් ආම්ස් ටික දිගේ අරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් ඉස්සරහේ කැමරා දෙකක් තියෙනවා ඒක බලා ගන්න. ඒ වගේම යටින් කැමරාවක් තියෙනවා. ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේකෙන් ස්විච් එක ඔන් කරාම මේකේ ඔයාලට ඉස්සරහෙන් ලයිට් ඉන්ඩිකේටර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඩ්‍රෝන් එක පැත්තෙන් අපිට බලා ගන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. ඉතින් බලන්න. ඒ වගේම මේකේ අවොයිඩන්ස් සෙන්ස් එක තියෙනවා. ඔයාලට පේනවා මේ තියෙන අවොයිඩන්ස් සෙන්ස් එක. ඉතින් මේකෙන් වගේ ඩ්‍රෝන් එක පොඩි ආරක්ෂාවක් ලබා දෙන එක තමයි කරන්නේ. හරි ඉතින් ඩ්‍රෝන් එකේ පැත්තෙන් ගත්තොත් ඔච්චරයි. ඉතින් මේකේ ෆීචර්ස් ගැන කතා කරොත් මේක විනාඩි 20ක් වලට ෆ්ලයිට් ටයිම් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට රිමෝට් එකක් තියෙනවා. මේ තියෙන රිමෝට් එක. ඒ වගේම ඔප්ටිකල් එවිඩන්ස් සෙන්ස් එකත් ඔයාලට මේ ඩ්‍රෝන් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එකේ හැම එකක් මෙච්චර තමයි. ඉතින් ඒ වගේ මේකට අමතරව ඔයාලට පොපුලස් හම් වෙනවා මේ විදියට. ඉතින් ඔය ටික තමයි ඔයාලට මේ ඩ්‍රෝන් පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් එක කිව්වොත් රුපියල් 14000කට ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම හරහා. ඉතින් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් හරහා ගිහිල්ලා ඔයාලට මෙයාලගේ කැටලොග් බලන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ නම්බර්ස් තියෙන පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම ඩ්‍රෝන් ගෲප් එකකටත් අනිවාර්යයෙන්ම ඇඩ් වෙන්න ගෲප් තියෙන පහල ලින්ක් දාලා අනිවාර්යයෙන්ම ඒ වලටත් ඇඩ් වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් කරන්න ගමන්. එහෙනම් අද මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගුඩ් බයි.